සුබ දවසක්. ඉතින් මගේ රිපෙයාර් කරන යාළුවන්ට ඉතින් මම අද ඕගොල්ලන්ට ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන අවිල්ලා තියෙනවා. ගොඩක් අයට මේ දෝෂය සමහර විට හම්බෙලා තියෙන්න පුළුවන්. දන්න අයත් ඉන්න පුළුවන්, නොදන්න අයත් ඉන්න පුළුවන්. ඉතින් නොදන්න අයට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. සාමාන්‍යයෙන් අපි ටීවී රිපෙයාර් කරන අවස්ථාවලදී අපිට මෙන්න මේ වගේ දෝෂයක් ඇවිල්ලා තියෙනවා. මේ ටීවී එකේ තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් මේ ටීවී එක ඔන් කරායින් පස්සේ ටීවී එක ඔන් වෙනවා. හැබැයි ඇන්ටනාව කනෙක්ට් කරාම එහෙම නැත්නම් අපි AV වලට මාරු කරාම එහෙමත් නැත්නම් මෙනු එකට ගිහිල්ලා මොකක් හරි වෙනස්කමක් කරොත් මේ ටීවී එක ටක් ගාලා ඕෆ් වෙනවා. ඉතින් මෙන්න මේ දෝෂය එන්නේ කොතනින්ද කියන කාරණාව ඕගොල්ලන්ට මේ වීඩියෝ එක තුලින් මම කතා කරනවා. ටීවී රිපෙයාර් කරද්දී අපි මුලින්ම වෝල්ටේජ් සම්බන්ධව දැනගන්න ඕනේ. ටීවී එකට අවශ්‍ය වෝල්ටේජ් ප්‍රමාණයක් තියෙනවා ඔන් වෙන්න. ගොඩක් දුරට 110 වෝල්ටේජ් එක අපි අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. 110 හරියට වෙනවද බලන්න ඕනේ. ඊට පස්සේ තව වෝල්ටේජ් කීපයක් තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට මේ වෝල්ටේජ් සම්බන්ධ වීඩියෝ ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා මගේ YouTube channel එක හරහා. ඕගොල්ලන්ට පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා මුලින් ඉඳන්ම ටීවී රිපෙයාරින් සම්බන්ධ ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ ගොඩක් දාලා තියෙනවා. මේ දෝෂය සම්බන්ධව කතා කරද්දී ටීවී එක සාමාන්‍ය විදියට ඔන් වෙලා තියෙන්නේ. හැබැයි මේකේ වෝල්ටේජ් එකක අඩුපාඩුවක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා වෝල්ටේජ් එක ගමන් කරන්නේ රෙසිස්ටර් තියෙනවා, ඩයෝඩ් තියෙනවා, මේ වගේ අමුතර කොටස් හරහානේ. ඉතින් මෙන්න මේ ෆ්ලයිබැක් එක ඔන් වුණායින් පස්සේ ටීවී එකේ ෆ්ලයිබැක් එකෙන් වෝල්ටේජ් එකක් මිස් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හරිය තමයි මේ දෝෂය තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කිව්වොත් අපි ඒකට කියනවා ABL ලයින් එක කියලා. මෙන්න මේ ABL ලයින් එකේ වෝල්ටේජ් එක මිස් වෙලා තියෙන්නේ. ඉතින් මේක රෙසිස්ටර් එකක් හරහා තමයි මේක වෝල්ටේජ් එක එන්නේ. මෙන්න මේ රෙසිස්ටර් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේකේ වෝල්ටේජ් එක එහා පැත්තට මාරු වෙන්නේ නැහැ. ඉතින් මේ වෝල්ටේජ් එක මාරු නොවන නිසා තමයි මේ දෝෂය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඒක මේ වෙද්දි මාරු කරගත්තා. ඉතින් මෙන්න මේ ගැටලුව සම්බන්ධව ඕගොල්ලෝ තවත් විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට යොමු කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.